ටෙක්නොලොජි ආයතනට. මේක ටෙච්විස් කියලා තමයි යන්නේ. හරිද? සල්ලි. අපි බෙදනවා සල්ලි. එහෙම නෑ මේක. අපි කාටවත් සල්ලි දෙන්නේ නැහැ. පීනට. ඒ කියන්නේ නිකම් මේක ෆලෝ කරා කියලා සල්ලි දෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි ගා සල්ලි දෙනවා. මේක තවත් ඔන්ලයින් බිස්නස් එකක් නෙවෙයි. මං කියා දෙන්නේ ෆිසිකලි. හරිද? මම චුට්ටක් ලෙඩ වෙලා ඉන්න එකයි මේ උරවල. ඔයාලට මං කියා දෙනවා සල්ලි කොහොමද ෆිසිකලි හම්බ කරන්නේ කියලා. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න ඔන්ලයින් ක්‍රම නෙමෙයි. මේ ඔක්කොම හම්බ කරලා තින්නේ ෆිසිකලි. ඒ කියන්නේ ඔයාලට ෂෝට් ආදායම් මාර්ග සතපහක් අත්ත තියෙන තුනකට ඔයාලට ආදායම් මාර්ග ටිකක් හදාගන්න පුළුවන් ක්‍රම ටිකක් මං කියා දෙනවා. හරිද? දැන් හැමෝම කියනනේ අපි දෙතරා සල්ලි ඔන්ලයින් බිස්නස් කරන්න මෙහෙම කෝස් කරන්න මෙහෙම කියන. මම සතපහක් අත්ත ඔයාලගෙන් ගන්න. හරිද? මට සතපහක් අත්ත ඔයාලගෙන් ඕනෙත් නැහැ. මම ඔයාලට මගේ YouTube channel එක මම මැරෙන්න කලින් මගේ නම තියන්න ඕන නිසා මම ඔයාලට කියා දෙනවා සල්ලි කොහොමද හොයන්නේ කියලා. හරිද? සල්ලි හොයන්න මහා ලොකු දෙයක් නෙවෙයි. අපි කවදාකවත් නුවරට යන්න ඕනේ කියලා කොළඹ පාරේ කොච්චර හයියෙන් වෙවිද්දත් කොච්චර හයියෙන් දිව්වත් වැඩක් නැහැනේ. අපි යන්න ඕනේ නුවර පාරේ. හරිද? අන්න ඒ වගේ අපි යන්න ඕනේ නුවර පාරේ නම් අපි යන්න ඕනේ ආයුතුම නුවර පාරේ. වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. නේද? ඒ හින්දා අපි ඔච්චරක් මහන්සිලා වැඩක් නැහැ. අපි මහන්සි වෙන්න ඕනේ. මහන්සි විය යුතු දෙයක්. හරිද? මේ තියෙන සල්ලි. අපි ගන්නේ නැහැ කාටවත් සල්ලි. හරිද? හැබැයි මේ තියෙන සල්ලි අපි හම්බ ගන්න විදිය කියලා දෙනවා. හරිද? ඔයාලට පුළුවන් අපේ channel එක follow කරලා අපිට සබ් එකක් දෙන්න. ඔයාලකින් ඒක සතපහක් අතේ දාන්න. හරිද? sorry. එහෙනම් get and ready. අපි කියා දෙන්නම් කොහොමද සල්ලි හොයන්නේ ඔන්ලයින් නෙවෙයි. කොහොමද? physical කොහොමද සල්ලි හොයන්නේ කියලා කියා දෙන්නම්. හරිද? එහෙනම් follow it. ආදරයෙන් පිළිගන්නවා ලියනගේ ටෙක්නොලොජි ආයතනට. මේක ටෙච්විස් කියලා තමයි යන්නේ. හරිද? සල්ලි. අපි බෙදනවා සල්ලි. එහෙම නෑ මේක. අපි කාටවත් සල්ලි දෙන්නේ නැහැ. පීනට. ඒ කියන්නේ නිකම් මේක ෆලෝ කරා කියලා සල්ලි දෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි ගා සල්ලි දෙනවා. මේක තවත් ඔන්ලයින් බිස්නස් එකක් නෙවෙයි. මං කියා දෙන්නේ ෆිසිකලි. හරිද? මම චුට්ටක් ලෙඩ වෙලා ඉන්න එකයි මේ උරවල. ඔයාලට මං කියා දෙනවා සල්ලි කොහොමද ෆිසිකලි